to my YouTube channel. ඉතින් මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2026 හරියට ස්පෙන්ඩ් කරන්න නම් අපි මේක මැනේජ් කරගන්න ඕනේ. අපේ වැඩ ටික හරියට මේ අවුරුද්ද ඇතුළත මැනේජ් කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම මගේ වැඩ ටික මැනේජ් කරගන්න බුලට් channel එකක් අද ලියනවා. ඉතින් මගේ මේ බුලට් channel එක ඔයාලා කාට හරිම වැදගත් වෙයි කියලා හිතලා මම මේක vlog එකක් විදිහට ඔයාලත් එක්ක share කරගන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලමු මම කොහොමද මගේ බුලට් channel එක හදන්නේ කියලා. දිගටම රැඳිලා ඉන්න. බුලට් channel එකක් ලියන්න ප්‍රධානම හේතුව තමයි අවුරුද්ද පුරාවටම අපේ හිතේ තියෙන goals ඒ වගේම අපිට කරන්න තියෙන දේවල් අපිට මිස් වෙයි කියලා හිතන දේවල් අපිට මේ හැම දෙයක්ම මැනේජ් කරලා එක පොතකට අරගෙන ඒක ලියලා තිබ්බහම අපිට කිසි දෙයක් මිස් වෙන්නේ නැහැ. මොකද අපි ඒක note down කරලා තියෙන නිසා. ඔන්න ඉතින් මම 2026 වලට මගේ බුලට් channel එක හදන්න තමයි මේ යන්නේ. ඉස්සෙල්ලාම මම මගේ cover page එක හදාගත්තා. ඊට පස්සේ මම දැන් මේ කරන්නේ 2026 වලට තියෙන month ටික ලියාගෙන ඒකේ dates ටික note down කරගන්නවා. එතකොට මට මොකක් හරිම විශේෂ දෙයක් තිබ්බොත් එහෙම මට ඒක ලියන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ මම මගේ goals 2026 වලට තියෙන මේ අවුරුද්ද ඉවර වෙනකොට මම achieve කරගන්න goals ටික වෙනුවෙන් තමයි මම මේ page එක වෙන් කරගන්නේ. ඉතින් ඔයාලට මේක මෙහෙම කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඔයාලට කැමති විදිහට ඔයාලට දැක්කාම ආස හිතෙන විදිහට මේ book එක ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි 2026 මගේ goals ලියන්න වෙන් කරගත්ත මගේ page එක. ජනවාරි මාසේ ඉස්සෙල්ලාම ලියන්න පටන් ගන්නවා. මේ විදිහට ජනවාරි වලට වෙනම page එකක් open කරලා මම මගේ ජනවාරි වල මං හිතාගෙන ඉන්න list එක ලියන්න තමයි මේ පටන් ගන්නෙ. ඔන්න ඉතින් මම ඉස්සෙල්ලාම කරන්න පටන් ගන්නේ ජනවාරි month එකට තියෙන ඉස්සෙල්ලාම dates ටික ලියාගෙන ඉන්න එක. මේ විදිහට columns ටික ගහලා මම dates ටික ලියා ගන්නවා. ඊට පස්සේ කරන්නේ මම ඒකේ තියෙන special dates, ඒ කියන්නේ birthdays, නැත්නම් මට note කරගන්න තියෙන දේවල් මොනවද කියලා ඒ page එක මම මේ විදිහට වෙන් කර ගන්නවා. මේ වගේ කරාට පස්සේ අපිට මාසේ තියෙන දේවල් වෙනස් වෙන්නේ නැතුව දේවල් කරගන්න පුළුවන්. කියන්නේ මිස් වෙන්නේ නැතුව mistakes නැතුව අපිට මාසේ තියෙන දේවල් අපිට plan කරලා කරගන්න පුළුවන්. birthdays එනවා නම් exams මොන හරි එනවා නම් අපිට මොන හරි meetings තියෙනවා නම් මේ හැමදේම මේකේ note down කරාට පස්සේ අපිට මේව මිස් වෙන්නේ නැතුව කල් තියාම මේවට ලෑස්ති වෙන්න පුළුවන්. ඔන්න දැන් මගේ ජනවාරි month එකේ dates දාලා special note down කරන තැනත් හදාගෙන ඉවරයි. ඊළඟට මම කරන්න යන්නේ මගේ period tracker එක හදාගන්න එක. ගෑනමයිට විශේෂ දෙයක් තමයි මේ period tracker එක කියලා කියන්නේ. මේකත් අපි journal එකට දාගත්තට පස්සේ අපිට මාසේ තියෙන monthly circle එක බලා ගන්න පුළුවන්. එතකොට මේ මාසේ කොයි කාලෙද හැදෙන්නේ, ලබන මාසේ කොයි කාලෙද හැදෙන්නේ, period track එක කොහොමද අපේ යන්නේ වගේ mainly අවබෝධයක් ගන්න මේ track එක අපිට වටිනවා. ඒක නිසා මම ඒකටත් page එකක් වෙන් කරා. ඊළඟට මම කරන්න යන්නේ මගේ study tracker එක හදාගන්න එක. මම මේකෙදී බලාපොරොත්තු වෙන්නේ මම දවසට කොච්චර වෙලාවක් පාඩම් කරනවද. එතකොට මම ඒකට දින ටික දාලා එහා පැත්තෙන් දානවා 1 hour, 2 hour, 3 hour more than කියලා. එතකොට මම කොච්චරක් මගේ ස්ටඩි වලට ස්පෙන්ඩ් කරලා තියෙනවද කාලය කියලා මම මේකේ note down කරනවා. එතකොට මට monthly අවසානයේදී බලන්න පුළුවන් මම කොච්චරක් ස්ටඩි කරලා තියෙනවද කියලා. ඉතින් මගේ ඊළඟ page එක තමයි water tracker එක. මේකෙදි මම කොච්චරක් වතුර බොනවද කියලා note down කරන් තමයි මේ page එක මම වෙන් කරගන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි මගේ journal.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මගේ ජර්නල් එක හදලා ඉවර වුණේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. ඔයාලගේම විදිහට ඔයාලත් bullet journal එකක් ලියලා බලන්න. එතකොට ඔයාලටම ආස හිතෙයි මේ අවුරුද්ද spend කරන්න. ඉතින් අදට මම ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින්. ඔයාලා හැමෝම හම්බ වෙන එනකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye. මම subscribe කරලා නැති කට්ටිය subscribe කරගෙන යන්න.